චීනයේ පියර් සිටි එකේ තියෙන කොෆි ඉනෝවේෂන් සෙන්ටර් එකේ අපි ඉන්නේ. මම මේ කතාව පටන් ගන්න මෙන්න මේ මැෂින් එකේ. මේ මැෂින් එක තමයි මූලික වශයෙන්ම චීනයේ කොපි කර්මාන්තයට අදාළව අතන වැදගත් සොයා ගැනීමක් කියලා කිව්වොත් නිවැරදි. මූලික වශයෙන්ම කොපි කර්මාන්තයේ සිද්ධ වෙන පර්යේෂණ ටික සිද්ධ වෙනවා මෙන්න මේ මැෂින් එක හරහා. මේ මැෂින් එක ඇතුළට විවිධ ක්ෂේත්‍ර වලින් ගේන කෝපි ඇට ඒගොල්ලෝ ඇතුළත් කරලා යම් දත්ත වාර්තාවක් ලබා ගන්නවා. මේ දත්ත වාර්තාව ඇතුලේ තියෙනවා අදාළ ක්ෂේත්‍රයෙන් ගෙනාපු කෝපි වල තියෙන ජල ප්‍රමාණය කොපමණද කියලා. ඒත් එක්කම කොපි කර්මාන්තයේදී හරිය වැදගත් ඇමයිනෝ ඇසිඩ් කියන දේ. එතකොට මෙතනින් ඇමයිනෝ ඇසිඩ් කොච්චර ප්‍රමාණයක් තියෙනවද? ඒත් එක්කම ප්‍රෝටීන් කොච්චර ප්‍රමාණයක් තියෙනවද වැනි කාරණා ඔවුන් මේ මැෂින් එක හරහා ලබා ගන්න දත්ත මගින් මනිනවා ඇත්තට. විනාඩි 4ක් වගේ කාලයක් ඇතුළත ඔවුන්ට මේ දත්ත ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. විනාඩි 4කින් එක් ක්ෂේත්‍රයන් වලින් ගෙනාපු කෝපි වල දත්ත ඔවුන් ලබා ගන්නවා. ඒත් එක්කම කියන්න ඕන කාරණාව මේ මැෂින් එකට චීනය පේටන්ට් බලපත්‍රය ලබාගෙන තියෙනවා සහ ඉදිරියේදී ඔවුන්ගේ බලාපොරොත්තුවක් තියෙනවා මේ සයිස් එකේ තියෙන මැෂින් එක මොබයිල් ෆෝන් එකක් තරමට ඩිවෙලොප් කරන්න. සමහර විට අනාගතයේදී ශේෂ්ත්‍රයේ ඉන්න ගොවියටම තමන්ගේ කෝපි එකේ ක්වොලිටි එක චෙක් කරගන්න පුළුවන්කම තියෙවි. This is the Core Innovation Technology Center. This is for a public benefit center that we specialize for the coffee industry people. That they provide free and beneficial training and also standardization that we can both benefit from that.